අද ගොඩක් වෙලා තියෙන අපේ ඇත්තෝ මේ බුදුදහම බෞද්ධ දර්ශනය කියන එක මැජික් එකක් කියලා හිතාගෙන ඈ බුදුහාඳුරොත් එක්කත් තරහ වෙනවා. හොඳයි පින්වත්නි, කවුරුත් සාදුනාදයක් පවත්වන්න. හැම කෙනෙක්ම පළමු කොට පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි කවුරුත් සාදුනාදයක් පවත්වන්න. හොඳයි හැම කෙනෙක්ම හොම වැද ගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා හොඳයි කවුරුත් නැවතත් සාදුනාදයක් පවත්වන්න. හොඳයි පින්වත්නි, අද ඔය ඇත්තෝ සියලු දෙනාම මේ විහාරස්ථානයට පැමිණිලා පළමු කොට පංචශීලයේ සමාදන් වෙලා
දැන් ඔයත් හැම කෙනෙක්ම දැන් මේ සූදානම් වෙලා ඉන්නේ මොකටද? මොකටද? බණ අහන්න, ධර්ම ශ්‍රවණය කරන්න. හොඳයි. අපි දන්නවා පින්වත්නි, බණ අහනවා කියන එක, ධර්ම ශ්‍රවණය කරනවා කියන එක ආපට ගියාට කරන්න පුළුවන් වැඩක්ද? නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා යම් කෙනෙක් බණ අහනව නම්, ධර්ම ශ්‍රවණය කරනව නම්, ඒකේනා මුලින්ම කාරණා 3ක් සංවර කරගන්න ඕන කියලා. දැන් ඔය ඇත්තොත් මෙතන වාඩි වෙලා ඉන්නේ මොකටද? බණ අහන්න, ධර්ම ශ්‍රවණය කරන්න. එහෙනම් ඔය ඇත්තොත් බණ අහන්න කලින් මුලින්ම මොකද්ද කරන්න ඕන? බුදුහාමුදුරෝ දේශනා කරපු මෙන්න මේ කරුණු 3 සංවර කරගන්න ඕන. මොනවද මේ කරුණු 3? සිත, කය, වචනය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත්, දැන් මම මෙතනට මැටි කලයක් අරගෙන ඒ කලයේ පින්වත්නි මම අනිත් පැත්ත හරවලා මම මේ කලයට කොච්චර වතුර පිරෙව්වත් වැඩක් තියනවද? ඇයි වැඩක් නැත්තේ? කලයේ අනිත් පැත්ත හරවලා කොච්චර වතුර පිරෙව්වත් ඒ පුරවන එක වතුර බිඳුවක්වත් අර කලයේ ඇතුළට යනවද? නැහැ. ඔක්කොම යන්නේ කලෙන් පිටට. එතකොට ඒ කරන වැඩෙන් Tamanට වැඩකුත් නැහැ, තව කෙනෙකුට වැඩකුත් නැහැ. මම මේ කලෙම හරි පැත්ත හරවලා වතුර පුරවනවා. එතකොට මොකද වෙන්නේ? පුරවන සියලුම වතුර අර කලේ පිරෙනකම්ම ඒක ඇතුළට යනවා. එතකොට අපිට පුළුවන්කම තියනවා නේද? ඒකෙන් අපිටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, තව කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. එතකොට මෙතන පින්වත්නි, කලේ අනිත් පැත්ත හරවලා වතුර පුරවන එක සමානයි මොකටද? සිත, කය, වචනය කියන තිදොර සංවර කරගන්නේ නැතුව බණ අහන එකට. සිත, කය, වචනය කියන තිදොර සංවර කරගන්නේ නැතුව ඔය ඇත්තෝ මෙතන පැය ගාණක් වාඩි වෙලා බණ ඇහුවත් ඒ අහන බණෙන් වැඩක් තියනවද? ඒ අහන බණ කිසිම දෙයක් Tamanට තේරෙනවද? නැහැ. අර කියමනක් තියෙනවා, මේ කණෙන් ඇහුව අනිත් කණෙන් පිට කරා. කලේ හරි පැත්ත හරවලා වතුර පුරවන එක සමානයි මොකටද? සිත, කය, වචනය කියන තිදොර සංවරව තියාගෙන බණ අහන එකට. ඒක නිසා දැන් ඔය ඇත්තෝ මේ වාඩි උනේ බණ අහන්න, ධර්ම ශ්‍රවණය කරන්න. එහෙනම් ඔය ඇත්තෝ මුලින්ම කරන්න ඕන මොකක්ද? තමන්ගේ සිත, කය, වචනය කියන මේ තිදොර සංවර කරගන්නට ඕන. සංවර කරගෙන මේ කියන්නේ මොනවද කියලා හොඳින් අහගෙන ඉන්නට ඕන. දැන් පළවෙනි කාරණාව සිත. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පින්වත්නි, මේ හිත කියන එක හරි අමුතු දෙයක්. දැන් අපිට අපේ හිත පාලනය කරන්න පුළුවන්ද? ඒක ටිකක් හරි අමාරුයි නේද? හිත පාලනය කරනවා කියන එක, හිත කන්ට්‍රෝල් කරනවා කියන එක හරි අමාරු වැඩක්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළා අපිට මොකක්ද? අර ගාථාවක තියෙනවා ධම්මපදේ, අපේ මේ හිත කියන එක නිතරම දුර ගමන් යනවලු. නිතරම දුරන් ගමන්. නිතරම දුර ගමන් යනවා. මේ දුර ගමන් යන්නේ තව කාත් එක්කවත්ද? නෑ, තනියම. මේ හිත කියන එක තනියම සැරිසරනවලු. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා අපි අපේ හිත මොනවා කරගන්න ඕන කියලාද? සංවර කරගන්න ඕන කියලා. අපි අපේ හිත පාලනය කරගන්න ඕන කියලා. හිත පාලනය කරගන්න බැරි වුණොත් ඒකෙන් වෙන හානි සිද්ධ වෙන්නේ කාටද? වෙන කාටවත්ද? නෑ, අපිටමයි. ඒක නිසා අපි අපේ හිත පාලනය කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළා. ඉතින් එතකොට පළවෙනි කාරණාව තමයි සිත. දැන් ඔය ඇත්තෝ මෙතන වාඩි වුණේ බණ අහන්න. ඉතින් එහෙනම් මේ බණ අහන සුළු වෙලාවේදී වෙන වෙන දේවල් ගැන හිතනවද? නෑ. වෙන වෙන දේවල් ගැන හිතන්නේ නැතුව, වෙන වෙන දේවල් වලට තමන්ගේ අවධානය යොමු කරන්නේ නැතුව
තමන්ගේ හිත තියාගන්න ඕන මොකක් අරමුණු කරගෙනද? දැන් මේ ශ්‍රවණය කරන මේ ධර්ම දේශනාව අරමුණු කරගෙන. ඒක තමයි පළවෙනි කාරණාව. මම මේ බොහොම කෙටියෙන් පැහැදිලි කරන්නේ. දෙවෙනි කාරණාව තමයි පින්වන්නේ සිත කය. කය කියලා කියන්නේ මොකක්ද? අපේ මේ ශරීරය. දැන් මෙතන ගොඩක් ඉන්නේ අපේ වයසක ඇත්තෝනේ. එතකොට මම දන්නවා ඔය ඇත්තොන්ට එකම ඉරියව්වකින් එකම විදියට ගොඩාක් වෙලා ඉන්න හරි අමාරුයි. ඒකනේ දැන් මේ නැත්තම් මම දන්නවා ඔය ඇත්තොන්ට අතපය හතර හොඳට හයිය හත්තේ තිබ්බනම් ඔය ඇත්තෝ හින් පුටුවල ඉන්නේ නැහැ. ඔයත් බිම වාඩි වෙලා බණ අහන්නේ. දැන් ඔය ඇත්තෝ වැඩි හිටිය ඇත්තෝ නිසා ඔය ඇත්තොන්ට දැන් අතපය ටිකක් හරි අමාරුයි. ඒ මොනවා වුණත් අපි දැනගන්න ඕන බණ අහන වෙලාවට අපේ ශරීරයත් සංවර කරගන්න. ඒක නිසා ඔය ඇත්තෝ තමන්ට පහසු විදියකට තමන්ට ලේසි විදියකට ඉඳගෙන මේ කියන්නේ මොනවද කියලා හොඳින් අහගෙන ඉන්නට ඕන. එතකොට දෙවෙනි කාරණාව තමන්ගේ කය සංවර කරගන්නට ඕන. තුන්වෙනි කාරණාව තමයි පින්වත්නි වචනය. දැන් මෙතන අපි කතා කරන්නේ මේ ධර්මදේශනාවට අදාළ කාරණා විතරයි. මම මෙතන බණ කියනකොට තවත් කෙනෙක් තවත් තැනක මොකක් හරි කතාවක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? බණ කියන මටත් එපා වෙනවා. ඒක දැක්කහම මට හිතෙනවා කොච්චර බණ කිව්වත් තේරුමක් ඇත්තෙත් නෑ. අහන් ඉන්න අය අහන් ඉන්නෙත් නෑ කියලා. ඒක නිසා අපි හැම කෙනෙක්ම තමන්ගේ සිත, කය, වචනය කියන මේ තිදොර සංවරව තියාගෙන මේ කියන්නේ මොනවද කියලා හොඳින් අහගෙන ඉන්නට ඕන. හොඳයි. පින්වත්නි, බුදුහාමුදුරෝ දේශනා කළා දුර්ලභංච manussත්තං. මොකද්ද මේ දුර්ලභංච manussත්තං කියන්නේ? මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලබනවා කියන එක හරිම දුර්ලභයිලු. මේක ඇත්තද බොරුද? දැන් මම ඔය ඇත්තොන්ගෙන් අහනවා. දැන් මේ බුදුහාමුදුරෝ දේශනා කළ දුර්ලභංච manussත්තං කියන මේ කතාව ඇත්තද බොරුද? මිනිස්සෙක් වෙලා උපදිනවා කියන එක දුර්ලභද නැද්ද? දුර්ලභයි. පින්වත්නි, ඔය ඇත්තෝ නිකමට හිතන්න මේ ලෝකේ අපිට ඇහැට පේන, ඇහැට නොපෙනෙන කොච්චර සත්ව කොට්ටාස මේ ලෝකේ ජීවත් වෙනවද? එහෙම නේද? දැන් අපිට ඇහැට පේන, නොපෙනෙන ඕනතරම් සත්ව කොට්ටාස මේ ලෝකේ ජීවත් වෙනවා. මෙච්චරයි මෙපමණයි කියලා අපිට සීමාවක් කරන්න පුළුවන්ද? සීමාවක් කරන්න බෑ. ඒ තරම් සත්ව කොට්ටාස මේ ලෝකේ ජීවත් වෙනවා. එතකොට අපි දන්නවා නේද, මිනිස්සයා කියලා කියන්නේත් එක්තරා සත්ව කොට්ටාසයක්. හැබැයි මිනිස්සයා කියන සතා අනිත් සත්තුත් එක්ක ගත්තාම විශේෂයිද නැද්ද? ඇයි විශේෂ? මිනිස්සයා මනසින් උසස්. එහෙම නේද? මිනිස්සයා මනසින් උසස්. එතකොට හිතන්න, මෙච්චර සත්ව කොට්ටාස ජීවත් වෙන ලෝකෙක මේ මිනිස්සයා කියන එකම එක සතා වෙලා උපදින්න අපි සංසාර ගමනේ පින්දහම් කුසල් දහම් කරලා නැද්ද? කරලා තියෙනවා. නිකමට මෙහෙම හිතන්නකෝ. දැන් අපිට පුළුවන් නේද පින්වත්නි මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ව ගණන් කරලා සංගණනය කරන්න පුළුවන් නේ? දැන් අපිට පුළුවන් මේ ලෝකෙම ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා අපිට පුළුවන් සංගණනය කරන්න. අපිට පුළුවන් ගණනක් ඉදිරිපත් කරන්න. හැබැයි කාටවත් පුළුවන්ද මේ ලෝකෙ මෙච්චර තිරිසංගත සත්තු ඉන්නවා කියලා? අපිට කියන්න වැඩි යන්න ඕනේ නැහැ. කූමි ගුලක් බලන්නකෝ. කූමි ගුලක් කඩලා බලන්න කූමි ගුලේ කොච්චර ඉන්නවද කියලා කූඹි. අපිට ගණන් කරගන්න පුළුවන්ද? ගණන් කරගන්න බෑ. එතකොට හිතන්න, මෙච්චර මේ තිරිසංගත සත්තු ජීවත් වෙන ලෝකෙක මිනිස්සයා කියන මනසින් උසස් සතා වෙලා උප්පත්තිය ලබන්න අපි අපේ සංසාර ජීවිතේ පින්දහම් කරලා තියෙනවා. එතකොට අපි ඇත්තටම සතුටු වෙන්න ඕනද නැද්ද? අද අපි මිනිස්සු වෙලා ඉන්නෙක් ගැන සතුටු වෙන්න ඕන. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, හරි, මිනිස්සෙක් වෙලා උපදින්න පෙර සංසාරේ පින් කුසල් තියෙන්න ඕන. එහෙනම් සමහරු මේ දුර්ලභයි කියන මනුස්ස ජීවිතය ලබාගෙන
කෙනෙක් කොහොමද මේ සමාජයේ සැප විඳින්නේ? කෙනෙක් කොහොමද මේ සමාජයේ දුක් විඳින්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මොකද්ද මේකට දේශනා කළේ? දැන් බලන්න. අද වුණත් අපිට මේ පාරට බැහැලා පොඩ්ඩක් එහෙට මෙහෙට යනකොට අපිට දැක ගන්න පුළුවන් නේද? කන්න බොන්න දෙයක් නැතුව, අඳින්න පළඳින්න හරි හමන් ඇඳුමක් පැළඳුමක් නැතුව, ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, කොච්චර දුක් විඳින මිනිස්සු මහපාරේ ඉන්නවද කියලා අපිට ඕන තරම් බලා ගන්න පුළුවන්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දුර්ලභයි කියන මනුස්ස ජීවිතය ලබාගෙන කෙනෙක් කොහොමද සැප විඳින්නේ? කෙනෙක් කොහොමද දුක් විඳින්නේ? මොකද්ද මේකට හේතු වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කළේ? මිනිස්සෙක් වෙන්න පින තිබ්බට, කුසලය තිබ්බට, උපභෝග පරිභෝග සැප සම්පත් ලබන්න යා සංසාරේ පින්දහම් කුසල් දහම් කරලා නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒකයි අදටත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ සමාජයේ එක එක තරාතිරම් වල මිනිස්සුන්ව. කෙනෙක් සැපසේ ජීවත් වෙනකොට කෙනෙක් දුක් විඳිනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ අපිට මොකක්ද? ඉඩ ලැබෙන හැම වෙලාවකම හොඳ දේවල් කරගන්න කියලා. පින්දහම් කුසල් දහම් කරගන්න කියලා. මොකද අපි දන්නවා මේ බුද්ධ දර්ශනය කියන එක, මේ බුදුදහම කියන එක හේතුඵලවාදී ධමයක්. හේතුඵලවාදී කියලා කියන්නේ මොකද්ද? හේතුවක් නිසා තමයි ඵලයක් ඇති වෙන්නේ. අපි යම් දෙයක් කරොත් ඒකේ ප්‍රතිපාක අනිවාර්යෙන් ලැබෙනවද නැද්ද? අනිවාර්යෙන් ලැබෙනවා. එතකොට පින්වත්නි, කෙනෙක් හොඳට මේ සමාජ ජීවත් වෙන්නේ ඇයි? මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලබාගෙන ලස්සනට උපභෝග පරිභෝග සැප සම්පත් ඇතුව මේ සමාජ ජීවත් වෙන්නේ ඇයි? එයා තමන්ගේ සංසාර ජීවිතේ පින්දහම් කුසල් දහම් හොඳින් සිද්ධ කරගත්ත නිසා. එතකොට තව කෙනෙක් ඇයි මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලබාගෙන දුක් විඳින්නේ? මිනිස්සෙක් වෙන්න එයා සංසාරේ පින්දහම් කුසල් දහම් කරා. හැබැයි උපභෝග පරිභෝග සැප සම්පත් ලබන්න සංසාරේ පින්දහම් කුසල් දහම් කළා නැහැ. ඉතින් ඇත්තටම අපි මේ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතය ගැන අපි සතුටු වෙන්න ඕනද නැද්ද? සතුටු වෙන්න ඕන. විශේෂයෙන් ඔය ඇත්තෝ. දැන් ඔය ඇත්තොන්ට අද මේ ලැබිලා තියෙන වාසනාව. දැන් ඔය ඇත්තෝ අද මේ වාඩිලා මෙහෙම බණපදයක් අහනවනේ. මෙහෙමවත් තමන්ගේ ජීවිතේ බණපදයක් අහන්න බැරි. මෙහෙම්වත් තමන්ගේ ජීවිතේ පිනක් දහමක් සිද්ධ කරගන්න බැරි මිනිස්සු කොච්චර සමාජේ ජීවත් වෙනවද? ඔය ඇත්තෝ තුන් වේල නැති වුණත් අඩුම තරමේ දෙවේලක් හරි කනවනේ. කන්න ටික නැති වුණත් අඩුම ගානේ තමන්ගේ කියලා වැටිලා ඉන්න තැනක් තියෙනවනේ. ඇයි? පෙර සංසාරේ ඔය ඇත්තෝ කරගත්ත හොඳ දේවල් වල ප්‍රතිපාක මේ ටිකවත් නැති මිනිස්සු අද සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒක නිසා පින්වත්නි, අපි ඇත්තටම සතුටු වෙන්න ඕන අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය පිළිබඳව. අපි ඇත්තටම සතුටු වෙන්න ඕන. මනුස්ස ආත්මයක් ලබනවා කියන එක සෙල්ලම් වැඩක් නෙමෙයි. අර කියවනක් තියනවා මොකක්ද? කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවා වගේලු මනුස්සෙක් වෙලා උපදින එක. කන කැස් බෑවා. ඉතින් එතකොට හිතන්න මනුස්සෙක් වෙලා උපදිනවා කියන එක කොච්චර දුර්ලභයිද? හැබැයි අද වර්තමාන සමාජයේ මොකක්ද වෙලා තියෙන්නේ? ගොඩාක් මිනිස්සු තමන් මේ ලබාගත් මනුස්ස ජීවිතයේ වටිනාකම හරියට දන්නේ නැතුව ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙලා මෙලොවත් පරලොවත් දෙක මොනව කරගන්නවද? විනාශ කරගන්නවා. ඒක නිසා අපි සතුටු වෙන්න ඕන පින්වත්නි, අපි මිනිස්සු වෙලා ඉපදුන එකට. මේ විදියට අද මේ සමාජයේ අපි මේ ආකාරයෙන් ජීවත් වෙන එක පිළිබඳව හිතලා අපි සතුටු වෙන්න ඕනේ. ඒක නිසා පුළුවන් තරම් අපේ ජීවිතයේ ඉඩ ලැබෙන හැම වෙලාවකම මොනවද කරගන්න ඕන?
හොඳ දේවල් පින් දහම් කුසල් දහම් සිද්ධ කරගන්න ඕන. හොඳයි. මම ඔයත්තුන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. පින්වත්නි, අපි හැමදාම මේ සමාජ ජීවත් වෙනවද? නෑනේ. දැන් මෙතන ගොඩක් ඉන්නේ වැඩිහිටි ඇත්තෝ. අවුරුදු 50 මේ සීමාව පැනපු ඇත්තෝ. දැන් ඔය ඇත්තෝ මේ සමාජයට ආවේ ওই විදියටමද? දැන් ඔය ඇත්තෝ නෑනේ. මේ සමාජයට ආවේ කුඩා දරුවෙක් විදියට. එතකොට ඔය ඇත්තොන්ගේ ජීවිතය ඔය ඇත්තෝ ගත කරා ළමා කාලයක්, තරුණ කාලයක්, වැඩිහිටි කාලයක්. දැන් අද ඉන්නේ කොතනද? අද ඉන්නේ මහලු වයසේ. එතකොට අර ජීවිතේ පහු කරන්න ඕන සීමාවල් පහු කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අපි දවසින් දවස අපි ගමන් කරන්නේ මොකටද? විනාශයට, එහෙම නැත්නම් මරණයට. එතකොට අපි දන්නවා අපිට තව ටික කාලෙකින් මොන වෙනවා කියලාද? මේ හැමදේම දාලා අපිට යන්න වෙනවා කියන එක. මොකද අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයිනේ. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ පරමාවශ්‍ය කීයද? 70ක් 80ක් වගේනේ. අපි කියමු උපරිම 90ක් කියලා. ඔච්චරයි මිනිස්සෙක්ගේ පරමාවශ්‍ය. එතකොට අපි හැමදාම ඉන්න නෙමෙයි පින්වත්නි මේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ සමාජෙ ටික කාලයයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපිට මොනව වෙනවද? මේ හැමදේම දාලා අපිට ආයි යන්න වෙනවා. එතකොට ඒ යනකොට අපි මොනවද පින්වත්නි අරගෙන යන්නේ? දැන් මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට තියෙනවානේ තමන්ගේ කියලා අපි මේ සමාජයේ රැස් කරගත්ත යම් දෙයක් තියෙනවානේ. අපි හැමෝටම තියෙනවානේ. දැන් ඔය ඇත්තෝ හැමෝටම තියෙනවා. ගෙවල් දොරවල්, ඉඩකඩම්, තමන්ගේ දුවදරුවෝ ගොඩක් දේවල් තියෙනවා. කවදා හරි අපි මැරලා යනකොට අපේ මේ සමාජයේ අපි පාවිච්චි කරපු මේ සමාජයේ අපි ප්‍රයෝජන ගත්ත මේ මිල මුදල්, ඉඩකඩම්, යාන වාහන, තමන්ගේ දුවදරුවෝ මේ කිසිම දෙයක් අපිට පුළුවන් ද අපේ පරලෝ ජීවිතයට අරගෙන යන්න? අරගෙන යන්න බෑ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කළා අපි කවදා හරි මැරිලා යනකොට අපි එක දෙයක් අරගෙන යනවා කියලා. ඒ මොකක්ද? අපි මේ සමාජයේ ජීවත් වෙනකොට සිද්ධ කරගත්ත හොඳ නරක දෙක. ඒ කියන්නේ පින් දහම් කුසල් දහම්. ඒ දෙක අපි අනිවාර්යෙන් අරගෙන යනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. තව අවුරුදු 20ක් 30ක් ගිහිල්ලා බලනකොට අපි ඔය ඇත්තොන්ගෙන් තව කීයෙන් කී දෙනෙක් මේ සමාජේ ජීවත් වෙයිද? එහෙම නේද? තව අවුරුදු 20ක් 30ක් ගිහිල්ලා බලනකොට ඔය ඇත්තෝ අපි අතරින් ගොඩාක් දෙනෙක් මේ සමාජේ දාලා ගිහිල්ලා. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕන පින්වත්නි, අපි හැමදාම මේ සමාජින් ආපු මිනිස්සු නෙමෙයි. අපි ආවේ මේ සමාජෙට ඊටාම කෙටි කාලයකට. ඉතින් එහෙනම් මේ සමාජ ජීවිතයේ ලස්සනට අපි ජීවත් වෙනවා වගේම අපි දැනගන්න ඕන මොකක්ද? අපේ පරලොව ජීවිතයත් මොනව කරගන්නද? සාර්ථක කරගන්න. දැන් අපි අහලා තියෙනවා නේද? බණ පොතේ තියෙනවා. දැන් ওই සමහර ඇත්තෝ මිය ගිහිල්ලා හොඳ තැනක උප්පත්තිය ලබන්න බැරුව නරක තැන්වල උප්පත්තිය ලැබලා සංසාර ගමනේ විදවන අවස්ථාවන් අපි ඕන තරම් අහලා තියෙනවා නේද? අපි ඕන තරම් අහලා තියෙනවා. දැන් ඔය ඇත්තෝ කැමතිද කවදා හරි මැරිලා ගිහිල්ලා හොඳ තැනක උප්පත්තිය ලබන්නේ නැතුව නරක තැනක ඉපදිලා සංසාර ගමනේ දුක් විඳින්න කැමතිද? නෑනේ. අපි කවුරුවත් කැමති නෑ. අපි කිසිම කෙනෙක් කැමති නෑ දුක් විඳින්න. දැන් මම කලින් සිහිපත් කරා මිනිස්සෙක් වෙනවා කියන එක හරි දුර්ලභයි කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි මිනිස්සු වෙලා ඉන්නවනේ. දැන් බය වෙන්න දෙයක් නෑ කියලා. එහෙම නෑ. දැන් බෞද්ධයෝ විදියට අපේ අවසාන පරමාර්ථය මොකද්ද? නිර්වාණය. එතකොට නිවන් දකින්නවා කියන එක මේ අදහෙට කරන්න පුළුවන් වැඩක්ද? බෑ. නිවන් දකින්නවා කියන එක මේ අදහෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට සම්පූර්ණ කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මේ සංසාර ගමනේ කොච්චරනම් දුර අපිට යන්න වෙයිද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
හැබැයි බෞද්ධයෝ විදියට අපි විශ්වාස කරන දෙයක් තියෙනවා මොකක්ද? නිවන් දැක්කට පස්සේ නිර්වාණය අවබෝධ කරගත්තට පස්සේ ආයි මේ සංසාර ගමනේ ගමන් කිරීමක් නැහැ කියන එක. දැන් ඇත්තටම මේ සංසාර ගමනේ ගමන් කරනවා කියන එක සතුටුදායක දෙයක්ද? එහෙම නැත්නම් දුක්ඛිත දෙයක්ද? දැන් වැඩි ඕන නැහැ මේ ජීවිතේ ගන්නකො. දැන් මේ ජීවත් වෙන ජීවිතේ. ඔය ඇත්තොන්ගේ මේ දැන් මේ ජීවත් වෙන ජීවිතේ වැඩිපුරම තිබ්බේ සතුටෙන් හිටපු දවස්ද එහෙම නැත්නම් දුකෙන් හිටපු දවස්ද? කම්පාවෙන් හිටපු දවස්ද? දැන් මේ හිතන්නකෝ. දැන් අපි අපේ ජීවිතේ ගොඩක් දේවල් අපි ලං කරගන්නවානේ. මේක මට ඕන මම මේකට කැමතියි මේක මගේ කියලා අපි ගොඩක් දේවල් ලං කරගන්නවා. පින්වත්නි අපි බොහොම ආදරයකින් කැමැත්තකින් ආසාවකින් ලං කරගන්න හැම දෙයක්ම නිසා කවදා හරි අපිට ඇති වෙන්නේ මොකක්ද? ලොකු දුකක්. එහෙම නේද? එහෙමයි. අපි ආසාවෙන් කැමැත්තෙන් ලං කරගන්න හැම දෙයක්ම නිසා. දැන් උදාහරණයක් වශයෙන් සම්බන්ධයක් ගන්නකො. බැඳීමක්. ස්වාමියාගේ බිරිඳගේ බැඳීම ගන්නකො. මහත්තයාගේ නෝනාගේ. යාළුවන මුල් දවස්වල කොහොමද? හරිම සතුටුයි. හරිම ආදරණීයයි. එහෙමනේ. ඊට පස්සේ විවාහ වෙනවා. දරුමල්ලෝ හදනවා. විවාහ ජීවිතේ ලස්සනට ජීවත් වෙනවා. ලස්සනට කියලා කිව්වට ඒ ජීවත් වෙන එක ඇතුළෙත් නොයෙකුත් වද වේදනාවන් දුක්ඛීන් තියෙනවා. ඒ හැමදේම ඉවසගෙන හිටියා කියමුකෝ. ඊට පස්සේ කාලයක් යනකොට මොකද වෙන්නේ? අර දෙන්නගෙන් එක්කෙනෙකුට මුලින්ම යන්න වෙනව නේද? කොච්චර ආදරෙන් හිටියත් කොච්චර සතුටින් හිටියත් කවදා හරි දවසක මොකද වෙන්නේ? දෙන්නගෙන් එක්කෙනෙකුට ඉස්සර වෙන්න වෙනවා. කාලයකට කලින් බොහෝම ආදරයකින් සතුටකින් කැමැත්තකින් අර ලං කරගත්ත කෙනා කවදා හරි තමන්ගේ ජීවිතයෙන් ගියාට පස්සේ මොකද වෙන්නේ? මොකක්ද ඇති වෙන්නේ? ලොකු වේදනාවක් දුකක්. ඒකයි මං කිව්වේ අපි ආදරෙන් ලං කරගන්න හැම දෙයක්ම නිසා කවදා හරි අපිට මොකක් වෙනවා කියලාද? දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එක. දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එක. හැම දෙයක්ම නිසා. ඕනම දෙයක්. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කළා මේ සංසාර ගමනේ ගමන් කරනවා කියන එක සතුටුදායක දෙයක් නෙමෙයි කියලා. මේක හරිම දුක්ඛිත දෙයක්. දැන් වැඩි ඕන නැහැ. ඔයත් ගිහිල්ලා බලන්න රෝහලකට. අපි වගේම මිනිස්සු කොච්චරනම් මේ දුර්ලභයි කියන මනුස්ස ජීවිතය ලබාගෙන මේ ලබාගත් මනුස්ස ජීවිතය කොච්චර විඳවන මිනිස්සු ඉන්නවද? මහරගම් පිළිකා රෝහලට එහෙම ගිහිල්ලා බැලුවොත් එහෙන් කපලා මෙහෙන් කපලා හරියට බත් ටිකක් කන්න බෑ, හරියට වතුර ටිකක් බොන්න බෑ. අපා දුක් විඳින මිනිස්සු ඕන තරම් අපිට දැක ගන්න පුළුවන්. එතකොට පින්වත්නි මේ ජීවත් වෙනවා කියන එක හිතන තරම් සතුටුදායක දෙයක් නෙමෙයි. ඊළඟ තප්පරේ ඊළඟ මොහොතේ අපිට අපේ ජීවිතවලට මොනවා වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. මේ බණ කියන මටත් ඒක එහෙමයි, බණහන ඔය ඇත්තොන්ටත් ඒක එහෙමයි. දැන් මේ අපි හොඳට හිටියට ඊළඟ තප්පරේ ඊළඟ විනාඩියේ ඊළඟ දවසේ අපිට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක නිසා අපි හැම කෙනෙක්ම මුලින්ම අපි සතුටු වෙන්න ඕන මොකක් ගැනද? අපි මිනිස්සු වෙලා මේ සමාජයේ ඉපදිච්ච එක ගැන. මේ ලෝකේ ඉපදිච්ච එක ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ වගේම අපි කල්පනා කරන්න ඕන අද අපි මෙහෙම ඉන්නේ පෙර සංසාරේ අපි කරගත්ත හොඳ දේවල් නිසා කියන එක. නැත්තම් වෙන කෙනෙක් කරපු දේවල් නිසා නෙමෙයි අද අපි මෙහෙම ඉන්නේ. අපිම කරගත්ත දේවල් නිසා. ඒක නිසා මේ ලබාගෙන තියෙන මේ මනුස්ස ජීවිතයෙන් පල්ලෙහාට වැටෙන වැඩ මේ ජීවිතේ කවදාවත් කරන්න එපා. මිනිස්සෙක් වෙන්න අමාරු වුණාට මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් පල්ලෙහාට වැටෙන්න හරිම ලේසි. එහෙම නේද? එහෙමයි. මිනිස්සෙක් වෙන්න අමාරු වුණාට
ලබාගත් මනුස්ස ජීවිතයෙන් පල්ලෙහාට වැටෙන්න හරිම ලේසි. ඒක නිසා අපි දැනගන්න ඕන මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. දැන් හිතන්න මේ ආත්මෙ මෙහෙම මිනිස්සෙක් වෙලා ඉඳලා ඊළඟ ආත්මෙ තිරිසංගත සතෙක් වෙලා ඉපදුනොත් මොකද වෙන්නේ? අනේ මට මෙතන ඉන්න බෑ කියලා ඉවරලා අයින් වෙලා යන්න පුළුවන්ද? එහෙම යන්න බෑ. ලබා ගත්තනම් ලැබුණනම් ඒක මොනවා කරන්න ඕනද? භුක්ති විඳින්නම වෙනවා. භුක්ති විඳින්නම වෙනවා. ඒක නිසා අපි කරන සෑම දෙයක් ගැනම අපි හොඳට හිතලා මතලා කරන්න ඕන. අපේ ජීවිතේ ඉඩ ලැබෙන හැම වෙලාවකම අපි හොඳ දේවල් අපේ ජීවිතේ සිද්ධ කරගන්නට ඕන. අපේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න කටයුතු අපි සිද්ධ කරනවා වගේම අපේ පරලෝ ජීවිතය සාර්ථක කරගන්නත් අපි කටයුතු සිද්ධ කරන්න ඕන. දැන් ඔය ඇත්තෝ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න මොනවද කරන්නේ? ඔය ඇත්තෝ රැකී ආරක්ෂා කරනවා නේද? ඔය ඇත්තෝ මිල මුදල් හම්බ කරනවා. නොයෙකුත් දේවල් කරනවානේ. බුදුහාමුදුරෝ දේශනා කළා ගිහියෙක් වුණාම තමන්ගේ ගිහි ජීවිතය කොහොම ජීවත් වෙන්න ඕන කියලාද බුදුහාමුදුරෝ දේශනා කළේ. මේ හැමදේම වැඩක් නැහැ කියලා පැත්තකට දාලා ජීවත් වෙන්නම් ආල ජීවත් වෙන්න කියලාද? නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළේ ගිහියෙක් නම් තමන්ගේ ගිහි ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න කියලා. කාටවත් අතපාන්නේ නැතුව තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන ධාර්මිකව හොඳින් හරි හම්බ කරලා තමන්ගේ අවට ඉන්න අයට තමන්ගේ පවුලේ උදවියට වෙන්න ඕන යුතුයකම් හොඳින් ඉෂ්ට කරලා හොඳින් ලස්සනට මේ සමාජේ ජීවත් වෙන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රයේ මේ කරුණු මනා ලෙස දක්වලා තියෙනවා. එතකොට මේ ලෝක ජීවිතයත් අපි කොහොමද ජීවත් වෙන්න ඕන? හොඳින් ජීවත් වෙන්න ඕන. ඒ වගේම අපේ පරලෝ ජීවිතයත් මොනව කරගන්න ඕනද? හොඳ තැනක් බවට අපි පත් කරගන්නට ඕන. අර කියමනක් තියෙනවා අහලා තියෙනවා නේද? තමා හිසට තමාතමය සෙවණැල්ල. දැන් ඔයත් කැමතිද කවදා හරි මැරිලා ගිහිල්ලා කවුරු හරි කරලා අනුමෝදන් කරනකම් බලන් ඉන්න සිද්ධ වෙනවට කැමතිද? නෑනේ. අපි කවුරුත් කැමති නෑ. අපි කවුරුත් කැමති නෑ මැරලා ගිහිල්ලා දුක් ඇති ස්ථානයක ඉපදිලා කවුරුවත් පින් කළා අනුමෝදන් කරනකම් බලන් ඉන්න තත්ත්වයට වැටෙන්න අපි කවුරුවත් කැමති නෑ. මෙන්න මේකට බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන්ගේ මෙලොව ජීවිතය තමන් සාර්ථක කරගන්නවා වගේම තමන්ගේ පරලොව ජීවිතයත් තමන්ටම සාර්ථක කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේක හරිම සරලයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි අමාරු වැඩක් වෙන්නේ නැති කියලා. නෑ මේක හරිම සරලයි. ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රයේදී පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කළා කරුණු 4ක්. මෙන්න මේ කරුණු 4 යම් කෙනෙක් සම්පූර්ණ කරනවද ඒ කෙනාගේ පරලොව ජීවිතය පිළිබඳ කිසිම බයක් සැකක් තියාගන්න ඕන නෑ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් අපි ඕනතරම් ගිහිල්ලා තියෙනවා පින්වත්නි මරණාසන්න ලෙඩුන්ට පිරිත් කියන්න. අපි ඕනතරම් යනවනේ. එතකොට සමහර තැන්වල අපි දකිනවා පින්වත්නි සමහර ඇත්තෝ මරණාසන්න මොහොතේදී ඒ කියන්නේ මේ අන්තිම වෙලාවේදී තමන්ගේ අර අන්තිම විනාඩි කිහිපය ගත කරන්නේ කොහොමද? හරිම නොසන්සුන්. හරිම කලබලකාරී. හරිම වේදනාවේ. තවත් සමහර මිනිස්සු අපි දැකලා තියෙනවා තමන්ගේ අන්තිම මොහොත ඊටාම සතුටින් ගත කරන මිනිස්සුත්. ඇස් දෙක පියාගන්න අන්තිම තප්පර කීපය බොහොම සතුටින් ගත කරන මිනිස්සුත් අපි දැකලා තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා නේද? අපි මැරෙනකොට අන්තිම මොහොතේදී මරණ මංචකයේදී අපිට සිහිපත් වෙනවා කියලා අපි මේ ජීවිතේ අපිට පුළුවන් කාලේ අපි කරපු හොඳ නරක මතක් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. එතකොට අපි අපේ ජීවිතේ සිද්ධ කරගෙන තියන්නේ නරක දේවල්ම නම් අන්තිම මොහොතේ ඒ දේවල් අපිට මතක් වෙද්දී අපි තුල ඇති වෙන්නේ මොකද්ද? සතුටක්ද? නෑ.
ලොකු බයක්. ඒකයි සමහර මිනිස්සු අන්තිම මොහොතේදී තමන්ගේ ජීවිතේ උපරිම දුක් විඳින්නේ. මැරෙන්න හරි බයෙන් මරණයට මුහුණ දෙන්නේ. අකමැත්තෙන් මුහුණ දෙන්නේ. එතකොට මං තවත් සමහර මිනිස්සු අවසාන මොහොත ඊටා සතුටින් ගත කරනවා කියලා. ඒ ඇත්තෝ ඇයි එහෙම අවසාන මොහොත ගත කරන්නේ? තමන්ගේ ජීවිතයේ හොඳින් පින්දහම් කුසල් දහම් සිද්ධ කරගත්ත මිනිස්සු. මේ මිනිස්සු මැරෙන්න බය නැහැ. මැරෙන්න බය නැහැ. තමන් දන්නවනේ තමන්ගේ ජීවිතයේ තමන් හොඳ දේවල් කරගෙන තියෙනවා කියලා. තමන්ගේ ජීවිතයේ තමන් පින්දහම් කුසල් දහම් කරන් තියනවා කියලා තමන් දන්නවා. එතකොට එයා බය නැහැ ඊළඟ තප්පරේ තමන්ගේ ඇස් දෙක පියාගන්න උනත් තමන්ගේ උස්ම ටික ගියත් ඒක නා බය නැහැ. ඇයි? එයා දන්නවා මෙතනින් ගියාට මම කවදාවත් නරක තැනක ඉපදෙන්නේ නැහැ කියන එක. මොකද බුදුහාමුදුරෝ දේශනා කළානේ මෙතනින් යනකොට අවසාන මොහොතේදී අපිට ඇතිවන චුති චිත්තයට අනුව තමයි අපේ ඊළඟ ආත්මය සැකසෙන්නේ කියලා. ඒ චුති චිත්තේ ඇති වෙන එකෙත් ඒකෙත් කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි පින්වත්නි අපිට ඉඩ ලැබෙන හැම වෙලාවකම අපේ ජීවිතයේ හොඳ දේවල් සිද්ධ කරගන්න ඕන. ඉතින් එතකොට මම කලින් සිහිපත් කළා අපිට පුළුවන් කියලා අපේ පරලෝ ජීවිතය සාර්ථක කරගන්න. තමන්ගේ පරලෝ ජීවිතය තමන්ටම සකස් කරගන්න පුළුවන් කියලා මම කලින් සිහිපත් කළා. ඒ කොහොමද? බුදුහාමුදුරුවෝ සඳහන් කළා කාරණා හතරක් තියෙනවා මෙන්න මේ කාරණා හතර සම්පූර්ණ කරන්න කියලා. මොනවද මේ කාරණා හතර? ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. මේක හරිම සරලයි. දැන් පළවෙනි කාරණාව ශ්‍රද්ධාව. දැන් ඔය ඇත්තෝ බෞද්ධයෝ විදියට ඔය ඇත්තෝ තුල මොනවා කෙරෙහිද ශ්‍රද්ධාව තියෙන්නේ? දැන් ඔය ඇත්තෝ බෞද්ධයෝනේ. දැන් ඔය ඇත්තෝ ඇයි අද මෙතනට මෙහෙම ඇවිල්ලා මේ බණ අහන්නේ? නිකම් මේ gedara වෙන වැඩක් නැති කමටද? gedara ඉන්න කම්මැලි නිසාද? නෑනේ. ඔය ඇත්ත තුල ශ්‍රද්ධාවක් තියෙන නිසා. එතකොට බෞද්ධයෙක් විදියට මූලිකවම අපි තුල ශ්‍රද්ධාව තියෙන්න ඕන මොනවා කෙරෙහිද? තුනුරුවන් කෙරෙහි. එහෙම නේද? තුනුරුවන් කෙරෙහි. මොනවද තුනුරුවන්? බුද්ධ, ධම්ම, සංඝ. බුද්ධ ධම්ම සංඝ කියන මේ තුන්රුවන් කෙරෙහි අපි තුල මොනවද තියෙන්න ඕනද? අපි තුල තියෙන්න ඕන පින්වන්දි ලොකු ගෞරවයක්. ලොකු පැහැදීමක් අපි තුල තියෙන්නට ඕන. දැන් අපි තුල මේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන එක ශ්‍රද්ධාවෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව සරණ යනවා කියන එක පින්වත්නි ඒක මේ කවුරුවත් කියන පළියට කරන දෙයක් නෙමෙයි. දැන් සමහර දේවල් තියෙනවානේ. ඒ කියන්නේ කවුරුවත් කියන පළියට අපි කරන දේවල්. කවුරුවත් කරන පළියට අපි කරන දේවල්. එහෙම දේවල් නෙමෙයි. ශ්‍රද්ධාව කියන එක අපි තුල ඇති කරගන්න ඕන කොහොමද? තමන් තුලම ඇති කරගන්න අවබෝධයෙන්. දැන් බලන්න තුන්රුවන් කෙරෙහි අපි කොහොමද ශ්‍රද්ධාව ඇති කරගන්නේ? අපි මුලින්ම බලනවා තුන්රුවන් කියන්නේ මොකක්ද කියන එක. තුන්රුවන් කියලා කියන්නේ මොකක්ද? පළවෙනි එක බුද්ධ. දැන් බුදුහාමුදුරෝ කෙරෙහි අපි තුල කොච්චර ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙනවද? දැන් අපි දන්නවනේ අපේ ශාස්ත්‍රවරයා කවුද? බුදුහාමුදුරෝ. බුද්ධ චරිතය දිහා බැලුවහම බුදුහාමුදුරෝ කෙරෙහි අපි තුල ඇති වෙන්නේ කියලා නිම කරන්න බැරි ශ්‍රද්ධාවක් ගෞරවයක්. දැන් බුදුහාමුදුරුවෝ අද දවසේදී අපිට පේන්න නැහැ. හැබැයි උන්වහන්සේගේ නමට අදටත් මේ මුළු ලෝකෙම කොච්චර පුද පූජාවන් කරනවද? උන්වහන්සේට උදේට දවල්ට හවසට දානි ටික ගිලම්පස ටික කොච්චරනම් අද මේ ලෝකේ දැනටත් අපි පූජා කරනවද? ඇයි ඒ? උන්වහන්සේගේ තිබ්බ අනන්ත අප්‍රමාණ ගුණයන් වලට බුදුහාමුදුරුවෝ කෙරෙහි අපේ හිත් තුල අල්ප මාත්‍ර සැකයක්වත් තියනවද? නෑ, අල්ප මාත්‍ර සැකයක්වත් නෑ. උන්වහන්සේ දේශනා කළපු මේ ධර්මය තමයි අපි පිළිපදින්නේ. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරපු නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. ඒක නිසා
බෞද්ධයෝ විදියට මුලින්ම අපි තුල අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඒක තමයි පළවෙනි කාරණාව. ඒක මේ කවුරුවත් කියන නිසාවත් කවුරුවත් කරන නිසාවත් අපි ඇති කරගන්න ඕන එකක් නෙමෙයි. අපිම මුලින් බලන්න ඕන මේ මොකක්ද කියන එක. අපිට මොලයක් තියෙනවනේ. අපිට යම් දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. අපිටම පුළුවන් මේක දිහා බලලා මේ මොකක්ද කියන එක අවබෝධ කරගෙන මේකෙන් මට යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියන එක අපි අවබෝධ කරගෙන අපිට පුළුවන් මේ දේවල් සිද්ධ කරගන්න. නැත්තම් මේ කවුරුවත් කියන පළියට කවුරුවත් කරන පළියට මේ දේවල් කළා වැඩක් නැහැ. දෙක ධම්ම බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මය. ඒ ධර්මය නේද අද අපි පිළිපදින්නේ. දැන් හිතන්න දැන් සමහරු තර්ක කරනවා බුදුදහමට වැඩිය විද්‍යාව ප්‍රබලයි කියලා. හැබැයි බුදුදහමත් එක්ක විද්‍යාව ගත්තහම පින්වත්නි විද්‍යාව තියෙන්නේ තාම ප්‍රාථමික මට්ටමේ. ඇයි එහෙම කියන්නේ? සරල උදාහරණයක් කියන්නද? විද්‍යාවේ ගොඩාක් තැන් විද්‍යාවේ ගොඩාක් સિદ્ધාන්ත දවසින් දවස මොනව වෙනවද? වෙනස් වෙනවා. එහෙම නේද? දවසින් දවස වෙනස් වෙනවා. එක එක පරීක්ෂකයෝ අද හොයාගන්න સિદ્ધාන්ත නෙමෙයි හෙට තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන්. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය කාලෙන් කාලට වෙනස් වෙනවද? නෑ. කාලෙන් කාලට වෙනස් වෙන්නේ නෑ. මේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන ධර්මය අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක්වත් එක ස්පිල්ලක් එක පාපිල්ලක් එක අකුරක් වෙනස් කරයිද? නෑ. වෙනස් කරන්න බෑ. මේක ස්ථීර සාර වශයෙන්ම දේශනා කරපු දහමක්. එතකොට අදටත් කිසිම జగතෙකුට බැරි වෙලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේ දේශනා කළපු ධර්මයේ එක ස්පිල්ලක් එක පාපිල්ලක් වෙනස් කරන්න. බුදුහාමුදුරුවෝ මේ ධර්මය මුල මැද අග ඊටාම මනාව දේශනා කළා තියෙනවා. ඊටාම මනාව. එතකොට විද්‍යාවත් එක්ක මේ බුදුදහම ගත්තාම විද්‍යාව කියන එක තියෙන්නේ මේ බුද්ධහමට වැඩිය ගොඩාක් පහතින්. බුදුදහම කියන එක මේ ධර්මය කියන එක ඊටාම ශ්‍රේෂ්ඨයි. මේ ධර්මය කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කළේ එන්න මේ ධර්මය මොකක්ද කියලා බලන්න. කොතනකවත් බල කළා නැහැ. කොතනකවත් බුදුහාමුදුරෝ බල කළා නැහැ අනිවාර්යෙන් එන්න ඕන මේක පිළිපදින්න ඕන මේක කරන්න ඕන කියලා නැහැ. උන්වහන්සේ මොකද්ද කරේ? කිව්වේ දේශනා කළේ එන්න බලන්න මේක Tamanට ගැළපෙනවා නම් Taman ගන්න. ගැළපෙන්නේ නැත්නම් අයින් වෙන්න. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ අපිට ගැටලුවක් වෙන තැනක් කොතනකවත් නැහැ. ඒක ඒ තරම් නිර්මලව ඒ තරම් ලස්සනට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දාත් එහෙමයි. ඉතින් එතකොට බෞද්ධයෝ විදියට කිසිම සැකයකින් තොරව අපිට පුළුවන් නේද ධර්මයේ පිළිබඳව අපි තුල ශ්‍රද්ධාව ඇති කරගන්න. ධර්මයේ පිළිබඳව අපිට පුළුවන්. තුන්වෙනි එක තමයි සංඝ රත්නය. සංඝ රත්නය කිව්වහම සංඝ කියලා කිව්වහම කවුද අයිති වෙන්නේ? මහා සංඝ රත්නය මේ වර්තමානින් ඉන්න හාමුදුරුවෝ පමණක් නෙමෙයි. අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයටම අයිති මහා සංඝ රත්නය. දැන් මෙහෙම හිතන්නකෝ. පන්සල් ටික තියෙනවා. පන්සල් ටික තිබ්බා කියලා බුදුදහම අපිට මේ බෞද්ධ දර්ශනය කියන එක මේ බුදුදහම කියන එකට අපිට අරගෙන යන්න පුළුවන්ද මේක? පන්සල් ටික විතරක් තිබ්බා කියලා. බුදු පිළිම ටික විතරක් තිබ්බා කියලා. බෑනේ. මේ දේවල් සිද්ධ කරගෙන යන්න ගෞරවනීය මහා සංඝරත්නය අනිවාර්යෙන් ඉන්නම ඕන. ඉන්නම ඕන. මොකද මේ හැම දෙයක්ම නිසියාකාරව පවත්වගෙන යන්නේ කවුද? මහා සංඝරත්නය. අපි දන්නවා අතීතයේ වැඩ හිටපු මහා සංඝරත්නය. අපිට උන්වහන්සේලාගේ ගුණයන් මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරන්න පුළුවන්ද? සීමාවක් කරන්න බෑ. ඒ තරම් ගුණයෙන් ගණනෙන් අනන්ත වූ ගෞරවනීය මහා සංඝරත්නය
අතීතයේ වැඩ හිටියා. ඒ වගේම වර්තමානයේ වැඩ ඉන්නවා. බුදුහාමුදුරෝ දේශනා කළා මේ ශාසනයත් කවදා හරි මොනව වෙනවා කියලාද? විනාශ වෙනවා. කවදා හරි මේකත් විනාශ වෙලා යනවා. එතකන් මේ ශාසනයේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඉන්නවා කියලාත් බුදුහාමුදුරෝ දේශනා. අන්තිමට ඉන්නේ කවුද හාමුදුරු කෙනෙක් විදියට? අතේ කහපාට නූලක් ගැට ගහගත්ත කෙනෙක්. එයාට තමයි අපි ගිහිල්ලා දානමාන දීලා වඳින්න සිද්ධ වෙන්නේ. හාමුදුරුවෝ කෙනෙක් කියලා. ඒකේම තමයි. ඕනම දෙයක් කාලයක් යනකොට මොනව වෙනවද? ඒක විනාශ වෙනවා. ඒක පිරිහෙනවා. ඉතින් එතකොට අපි දන්නවා ගෞරවනීය මහා සංඝරත්නය කොච්චර ගුණයක් ගණනයක් තියෙන පිරිසක්ද කියන එක අපි දන්නවා. ඉතින් එතකොට මම කලින් සිහිපත් කළා වගේ අපි තුල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන බෞද්ධයෝ විදියට මොනවා කෙරෙහිද? මේ බුද්ධ ධම්ම සංඝ කියන මෙන්න මේ තුනුරුවන් කෙරෙහි. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව වශයෙන් දේශනා කළේ ශ්‍රද්ධා සීල. දැන් ඔයත් ගිහියෝ විදියට ඔයත් දිනපතාම සීලයක් සමාදන් වෙනවානේ. මොකක්ද ඒ සීලේ? පංච සීලේ. දැන් ඔයත් උදේ හවස පංචශීලය සමාදන් වෙලා තමන් සමාදන් වෙන පංචශීලය මොනව කරනවද? ආරක්ෂා කරනවා. නිකමට හිතන්න සිල්වන්ත මිනිස්සෙක්ගෙන් කවදාවත් අනුන්ට කරදරයක් තියනවද? අඩුම තරමේ සිල්වන්ත මිනිස්සෙක්ගෙන් අනුන්ට තියා තමන්ටවත් කරදරයක් තියනවද? නෑ. තමන්ටවත් කරදරයක් නෑ. සිල්වත් මිනිස්සුන්ව දකින්න, සිල්වත් මිනිස්සුන් එක්ක ගනුදෙනු කරන්න, කතා බහ කරන්න ඕනම කෙනෙක් කැමතියි. හරිම ප්‍රසන්නයි. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා අපි සිල්වත් වෙන්න ඕන කියලා. අපි සිල් සමාදන් වෙන්න ඕන. අපිට පුළුවන් උපරිමෙන් අපි මේ සමාදන් වෙන සීලය මොනව කරන්න ඕනද? අපි ආරක්ෂා කරගන්න ඕන. දැන් ගිහියෝ විදියට ඔයත් පන්සිල් සමාදන් වෙනවනේ. පන්සිල් සමාදන් වෙලා ඔයත් මොකද කරන්නේ? සමාදන් වෙච්ච පංචශීලය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න නේද බලන්නේ? පුළුවන් තරම් ආරක්ෂා කරගන්න. ඒ පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් Tamanට හානියක් වෙනවද? Tamanට ගැටලුවක් වෙනවද? Tamanගේ එදිනෙදා ජීවිතය, පෞල් ජීවිතය ගත කරන්න එක බාධාවක්ද? නෑ, බාධාවක් නෑ. පෞල් ජීවිතය හොඳට ගත කරන්න පුළුවන්. ප්‍රශ්න නැතුව පෞල් ජීවිතය ගත කරන්න පුළුවන්. මේ සමාජෙ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි සිල්වන්ත වෙන්න ඕන කියලා. පරලෝක ජීවිතය සාර්ථක කරගන්න නම් සීලය කියන එකත් අනිවාර්යයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මේ කාල වේලාව ඉක්ම වෙලා තියෙන නිසා මම වැඩි පැහැදිලි කරන්නේ නැහැ. මම ඔය අතොන්ට තේරෙන විදියට මම මේ පැහැදිලි කරන්නේ. නැත්තම් මේක තව දීර්ඝ විදියට පැහැදිලි කරන්න පුළුවන්. එහෙම වුණොත් පැය නෙමෙයි පැය 3-4ක් මේක කියන්න පුළුවන්. එහෙනම් සීලය කියන එකත් අපි මොනව කරන්න ඕනද? සම්පූර්ණ කරගන්නට ඕන. දැන් මම සරල දෙයක් මතක් කරන්නම්. සාමාන්‍යයෙන් බෞද්ධයෙකුට පොය දවස කියන එක මොන වගේ දවසක්ද? දැන් සාමාන්‍යයෙන් පොය දවසේ මොකද කරන්නේ? පන්සලට යනවා, සිල් සමාදන් වෙනවා. උදේ ඉඳලා හවස වෙනකම් මොනවද තමන්ගේ ජීවිතේ සිද්ධ කරගන්නේ? පින් දහම්, කුසල් දහම්. එතකොට හරියට බෞද්ධයෙක්ට පොය දවස නිකන් මොන වගේද? හරියට නිකන් නිදානයක් ලැබුණා වගේ. මොකද ඒ තරම් වටින දවසක් පොය දවස කියන්නේ. මාසෙටම එක දවසයි. දැන් සාමාන්‍යයෙන් මාසෙට දවස් 30ක් ගන්නකො. දවස් 30න් අපි දවස් 29ක්ම කරන්නේ මොකද්ද? මෙලොව ජීවිතය සාර්ථක කරගන්න දේවල්නේ. රස්සාවල් කරනවා, මිල මුදල් හම්බ කරනවා, යුතුයකම් කරනවානේ මෙලොව ජීවිතේට. ඒ දවස් 30 ඇතුළේ එක දවසක් තියෙනවා පොය කියලා. ඒ පොය දවසට මොනවද අපි සිද්ධ කරගන්නේ? අපේ පරලොව ජීවිතේට. ඒක නිසා පොය දවසේදී අපි සිල් සමාදන් වෙන්න ඕන. අපි මේ වත්පිළිවෙත් හරියාකාරව සිද්ධ කරන්නට ඕන. මොකද පොය දවසේ උදේ ඉඳලා හවස වෙනකම් අපි ජීවිතේ සිද්ධ කරගන්නේ කියලා නිම කරන්න බැරි පිනක් කුසලයක්. ඒක අපිට සල්ලි වලට ගන්න බෑ. අපි කොච්චර සල්ලිකාරයෙක් වුණත්, කොච්චර ධනවතෙක් වුණත් පින කුසලයේ කියන එක පින්වත්නි අපිට ඕන වෙලාවට කඩෙන් ගිහිල්ලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා තමන්ගේ ජීවිතේ සිල් සමාදන් වෙන්න. සීලය ආරක්ෂා කරන්න පුළුවන් හැම වෙලාවකම සීලය ආරක්ෂා කරන්න. ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ඡාග. ඡාග කියලා කියන්නේ මොකක්ද? පරිත්‍යාගය.
බුදුහාමුදුරෝ දේශනා කළා නේද දන් දෙන්න කියන එක. දැන් වැඩි ඕන නැහැ. දැන් අපි බෞද්ධයෝ විදියට අපි දන්නවා නේද මේ ශාසනයේ ලාභීන් අතර අග්‍රස්ථානයේ කවුද? සීවලි හාමුදුරුවෝ. දැන් බෞද්ධයෝ විදියට අපි අපේ ගෙවල් වල ප්‍රධාන උළුවස්සේ ගහගෙන ඉන්නවා සීවලි හාමුදුරුවන්ගේ ෆොටෝ එකක්. ඇයි අපි සීවලි හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් ගහගෙන ඉන්නේ? අපි මොකද්ද එකකින් බලාපොරොත්තු වෙන්නේ? අපේ ගෙදරටත් කිසිම විදියකින් ආහාර පාන වලින් ඒ දේවල් වලින් අඩුවක් පාඩුවක් වෙන්න එපා කියලා අපි ගහගෙන ඉන්නවා. හැබැයි එහෙම ගහගෙන හිටියා කියලා ඒ දේවල් ලැබෙනවද? ඇත්තටම අපි උන්වහන්සේගේ ෆොටෝ එකක් ගෙදර එල්ලගෙන අපි මොකක්ද ඒක දිහා බලලා ඒකට වැඳලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. දැන් සීවලි හාමුදුරුවෝ කියන්නේ කවුද? මේ ශාසනයේ ලාභීන් අතර අග්‍රස්ථානය. සීවලි හාමුදුරුවෝ මේ ලෝකේ කොහේ හිටියත් කිසිම දවසක උන්වහන්සේට දානමානින් වැරදුනාද? නෑ. කවදාවත් වැරදුනේ නෑ. ඇයි? එක්තරා ආත්ම භාවයක ඊටාම දුප්පත් කෙනෙක් වෙලා ඉපදුනා. දවසක් දා තමන්ගේ කුඹුරේ බොහොම මහන්සි වෙලා වැඩ කරලා ඔන්න ගෙනාපු බත් මුල කෑවා. තමන් ගෙනාපු බත් එක කාලි ඉවර වෙච්ච ගමන් මෙතනට ආව කවුද? පැටව වදාපු බැල්ලියක්. මේ බැල්ලිය ඇවිල්ලා බොහොම බඩගින්නෙන් දැන් මේ කෙනා දිහා බලන් හිටියා. දැන් දෙන්න කිසිම දෙයක් නැහැ. තිබ්බ බත් ටිකත් කාලි ඉවරයි. ඊට පස්සේ මොකද කරේ? තමන් කාපු කෑම ටික වමාරලා අර සතාට දුන්නා. දීලා ඒ සතා එක කනවා බලන් ඉඳලා සතුටු වුණා. අන්තිමට මොනවද ලැබුණේ? උපදින හැම ආත්මයකම කිසිම දවසකින් ආහාර පාන වලින් හිඟයක් අඩුපාඩුවක් උනේ නැහැ කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඉතින් එතකොට අපි සීවලි හාමුදුරන්ගේ ෆොටෝ එකක් ගෙදර එල්ලගෙන අපි ප්‍රාර්ථනා කරන්න ඕන මොකක්ද? ආහාර පාන වලින් අඩුපාඩුවක් වෙන්න එපා කියන එක නෙමෙයි. මුන් වහන්සේ වගේ මගේ ජීවිතයත් මට සකස් කරගන්න ලැබේවා කියන එක. ඒකයි අපි ප්‍රාර්ථනා කරන්න ඕන. උන්වහන්සේ වගේ අපේ ජීවිතයත් අපි නිවැරදිව සකස් කරගන්නයි අපි උත්සාහ කරන්නට ඕන. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ ඡාග කියන එක පරිත්‍යාගය කියන එක අපිට පුළුවන් උපරිමෙන් අපි සිද්ධ කරගන්න ඕන කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දන් දෙන්න සල්ලි තියෙන්න ඕන කියලා. එහෙම සල්ලිම තියෙන්න ඕන නෑ පින්වත්නි දන් දෙන්න. ඒකට තියෙන්න ඕන කැමැත්ත. දැන් අපි දවසට වේල් කීයක් කනවද? වේල් 3ක් කනවනේ. දැන් ගම්වල මම දැකලා තියෙනවා මට වැඩි ඔය ඇත්තෝ දැකලා ඇති. ඔය අපේ පරණ ගෙවල් වල තියෙනව නේද සත්තුන්ට කෑම දාන කුරුළු ලෑල්ල කියලා එකක්. බත් දාන්නේ. දැන් බලන්න අපි බත් කන්න කලින් අපි කන බත්පතෙන් එක බත් ගුලියක් ගුලි කළා අර කුරුළු ලෑල්ල කියන එක සත්තුන්ට අපි කන්න දැම්මොත් ඒ වගේ තැනකින් තිබ්බොත් තියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න ඒ Taman දාන අර පොඩි බත් ගුලියට මොකද්ද වෙන්නේ කියලා. කුරුල්ලෝ ඇවිල්ලා අර බත් ගුලිය කනවා. ලේන්නු කනවා. නොයෙකුත් සත්තු ඇවිල්ලා අර බත් ටික කනවා. ඒ බත් ටික කනකොට සමහර බත් ඇට බිමටත් වැටෙනවා. ඒ බිමට වැටෙන බත් ඇට අපත යනවද? නෑ එක බත් ඇටයක් අපත යන්නේ නෑ. බිමට වැටෙන බත් ඇට ටිකට මොකද වෙන්නේ? කූඹි පොලිමේ ඇවිල්ලා ওই ටිකත් උස්සගෙන යනවා. එතකොට අපි අර දාන බත් කටෙන් අපිට පුළුවන්කම ලැබෙනව නේද? කී දෙනෙක්ගේ බඩ පුරවන්න අපිට පුළුවන්කම ලැබෙනවද? හිතන්නකො කොච්චර පිනක්ද කියලා ඒක. හරි පොඩි දෙයක්. බැඩි දෙයක් නෑ. කන්න ගන්න බත්පතෙන් කොටසක් දෙන්න සත්තුන්ට. ඒ සත්තු ඒක කනවා බලන් ඉඳලා සතුටු වෙන්න. මම තව කෙනෙක්ගේ බඩ පිරෙව්වා නේද කියලා. ඒ ටිකම ඇති. කොච්චර සතුටක්ද? ඉතින් එතකොට දන් දෙන්න පින්වත්නි අපි තුල තියෙන්න ඕන ඌමනාව. අපි තුල කැමැත්ත. බුදුහාමුදුරෝ දේශනා කළා අපි දන් දෙද්දී අපිට ඒ දේ අත්හරින්න දැන් අපි දෙයක් කාට හරි දෙනකොට අපිට ඒ දේ අත්හරින්න වෙනවනේ. බුදුහාමුදුරුවෝ අපිට කොහොමද දේශනා කළේ දන් දෙද්දි කොහොම අත්හරින්න කියලාද? අතින් විතරක් අත්හරින්න කියලාද? නෑ හිතිනුත් අත්හරින්න කියලා. එක කතාවක් තියෙනවා. එක රජ කෙනෙක්. මේ රජතුමාගේ පුරුද්දක් තිබ්බලු
තමන්ගේ රජමාලිගාවට එන දුගී මගී යාචකාදීන්ට තමන් සන්තකයේ තියෙන නොයෙකුත් දේවල් පරිත්‍යාග කරන්න. ඉතින් දවසක්ද මිනිස්සෙක් ඇවිල්ලා රජතුමා තමන් සන්තකයේ තිබ්බ දෙයක් මේ මිනිස්සයාට දුන්නලු. දීලා මේ මිනිස්සයා ගියාට පස්සේ රජතුමා කල්පනා කරාලු අපරාධෙ මම මේක මේ මිනිස්සයාට දුන්නේ. මේක දෙන්න නැතුව මට වෙන දෙයක් දෙන්න තිබ්බා. මේක තියාගත්තා නම් මේකෙන් මට ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. අපරාධෙ මේක දුන්නේ කියලා දැන් උන රජතුමාට හිතුණලු. දැන් ඉතින් මෙහෙම කල් යනකොට රජතුමා දැන් මේක ගැන කල්පනා කරනවලු. මේක දකිනවා කවුද? රජතුමා ළඟම ඉන්න කෙනා පුරෝහිත. පුරෝහිත මේ කාරණේ පොඩ්ඩක් හොයලා බලනකොට මෙන්න මෙයාට ආරංචි වෙනවා මෙන්න මේ හේතුව නිසා තමයි රජතුමා මෙහෙම කනස්සල්ලෙන් ඉන්නේ. මොකද්ද හේතුව? Taman ළඟ තිබ්බ දෙයක් දුන්නා රජතුමාට හිත හදාගන්න බෑ. මෙයා කල්පනා කරන්නම් හොඳ වැඩක්. මොකද කරේ? රජතුමා ඉස්සරහට ගෙනාවලු පින්වත්නි ඒ රටේ හිටපු දක්ෂ කඩු ගිලින ශිල්පියෙක්. දැන් අපි දැකලා තියෙනවා නේද ඔය ගමනක් බිමනක් එහෙම යනකොට අදටත් ඔය බස් වලට එහෙම නැගලා අර කඩු පිහි එහෙම ගිල්ල මිනිස්සු උගුරෙන් පල්ලෙහාට දාගන්නේ. අපි දැකලා තියෙනවානේ. ඒක ඇවිල්ලා එක ශිල්පයක්. ඉතින් මේ රජතුමා ඉස්සරහට ගෙනාවලු දක්ෂ කඩු ගිලින ශිල්පියෙක්. එක්කන් ඇවිල්ලා රජතුමාගේ ඉස්සරහට ගෙනල්ලා මෙයාගේ අතට දුන්නලු හොඳ දෙපැත්ත කැපෙන කඩුවක්. දීලා කිව්වලු මේක ගිලලා පෙන්වන්න කියලා. දැන් මේ මිනිස්සයා මොකද කරේ? රජතුමා ඉස්සරහා රජතුමාට පේන්න මේ කඩුව දාගත්තලු උගුරෙන් පල්ලෙහාට. දැන් රජතුමාට හරි පුදුමයි. දෙපැත්ත කැපෙන කඩුවක් මේක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. රජතුමා කියනවලු ඒ වෙලාවේ පුරෝහිත මට හිතෙන්නේ මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි මේක. ඒ රජතුමා ඔහොම කියනවා. එතකොට පුරෝහිත කියනවලු රජතුමනි මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. මේක ශිල්පයක්. මේක හරියට ඉගෙන ගත්තොත් අපි ඕන කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි රජතුමනි මීට වැඩි අමාරු දේවල් මේ ලෝකේ තියෙනවා. ඔන්න රජතුමාට ප්‍රශ්නයක්. රජතුමා අහනවා මොකද්ද? මීට වැඩි අමාරු දේවල්? අන්න දෙනවා පුරෝහිත උත්තරයක් මොකක්ද? රජතුමනි මීට වැඩි අමාරුයි තමන් සන්තක දෙයක් තව කාට හරි කෙනෙක්ට දෙන එක. එතකොට රජතුමා කියනවා ඒක එච්චර අමාරු නෑනේ. දැන් මම කොච්චර දෙනවද මගේ ළඟ තියෙන දේවල් එක එක අයට එක එක මිනිස්සුන්ට. ඒක එච්චර අමාරු නෑ. එතකොට නැවතර පුරෝහිත කියනවා මොකක්ද? රජතුමනි තමන් ළඟ තියෙන දේවල් දෙන එකටත් වැඩි අමාරු දෙයක් තියෙනවා. මොකක්ද? දීලා හිත හදාගන්න එක. අන්න ඒක තමයි මිනිස්සුන්ට කරන්න අමාරුම වැඩේ. රජතුමාට මේ කාරණාව තේරුම් යනවා. මටත් කරගන්න බැරි වෙච්ච වැඩේ ඒ දුන්න දේ නිසා හිත හදාගන්න බැරි වෙච්ච එක නේද කියලා රජතුමා තේරුම් ගන්නවා. ඉතින් එතකොට අපි යම් පරිත්‍යාගයක් කරනවා නම් අපි දානමාන ආදී පින්කම් සිද්ධ කරනවා නම් අපි අපේ අතින් අත්හරිනවා වගේම අපේ හිතිනුත් ඒ දේවල් අත්හරින්නට ඕන. කිසිම දෙයක් බලාපොරොත්තුෙන් දන් දෙන්න එපා. ඊළඟ ආත්මෙ මට දිව්‍ය ලෝකේ යන්න ලැබෙන්න කියලා, ඊළඟ ආත්මෙ මට සැප සම්පත් ලැබෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කරලා දන් දෙන්න එපා. අද ගොඩක් වෙලා තියෙන්නේ අපේ ඇත්තෝ මේ බුදුදහම බෞද්ධ දර්ශනය කියන එක මැජික් එකක් කියලා හිතාගෙන. දැන් ওই බෝධිය ළඟට එහෙම මිනිස්සු ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්නේ නිවනද? නෑ, නිවන නෙමෙයි. 100ක් ගත්තොත් 100න් එක්කෙනෙක්වත් නිවන ප්‍රාර්ථනා කරනවාද කියලා හොයාගන්න හරි අමාරුයි. මොනවද ප්‍රාර්ථනා කරන්නේ? මේ ලෞකික දේවල්. එක්කෝ අරක වෙන්න කියයි, නැත්තම් මේක වෙන්න කියයි. එක්කෝ මොනවා හරි අන්තිමට ඒව උනේ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්තිමට පන්සල් එන්නෙත් නෑ. බුදුහාමුදුරුවොත් එක්කත් තරහ වෙනවා. එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මැජික් කරන කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ සංසාර දුක නැත්තටම නැති කරන ක්‍රමයක්. එහෙම නැත්තම් මේ සංසාරේ තව තවත් දුක් වෙවි යන දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අපේ මිනිස්සු පටලවාගෙන. ඉතින් ඒක නිසා හරියට අපි මේක තේරුම් ගන්න ඕනේ. දානමාන ආදී පින්කම් කරනකොට හරියට මේ දේවල් අපි සිද්ධ කරන්න ඕන. අවසාන කාරණාව තමයි ප්‍රඥාව. මොකද්ද ප්‍රඥාව කියන්නේ? අපි තුල තියෙන්න ඕන පින්වත්නි අවබෝධයක්. මොන අවබෝධයක්ද? මේ ලෝකේ හටගන්න සියලුම දේවල් කවදා හරි මොනව වෙනවා කියන අවබෝධයද? විනාශ වෙලා යනවා කියන අවබෝධය. අපි තුල තියෙන්න ඕන.
දැන් අපි දන්නවා නේද මේ ලෝකේ ඇති වෙන සෑම දෙයක්ම කවදා හරි දවසක මොනවා වෙනවද? උපාද තිත බංග ඇති වෙනවා, කාලයක් පවතිනවා, ඊට පස්සේ විනාශ වෙනවා. උදාහරණයක් විදියට ගන්න, ගහක පිපෙනවා ලස්සන මලක්. මේ මල උදේට ලස්සනට පිපිලා තියෙනවා. හවස් වෙන්න මොකද වෙන්නේ මේ මලට? මල පර වෙනවා. හවසට බලද්දී අර උදේ තිබ්බ ලස්සන මල නැහැ. තියෙන්නේ මලේ නට්ට විතරයි. පෙති ඔක්කොම විනාසයි. මලක් තිබ්බද කියලාවත් හොයාගන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි තුල අවබෝධයක් ඇති කරගන්න ඕන. මේ ලෝකේ හටගන්න සෑම දෙයක්ම කවදා හරි දවසක විනාශ වෙනවා කියන අවබෝධය අපි තුල ඇති කරගන්න ඕන කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අන්නේ අවබෝධය අපි තුල ඇති කරගත්තොත් අපිට ජීවත් වෙන්න හරිම ලේසි. අවබෝධයෙන් ජීවත් වෙන්න අපිට හරිම ලේසි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් එහෙනම් මම සිහිපත් කළ විදියට මෙන්න මේ කාරණා 4 සම්පූර්ණ කරන එක හරි ලොකු දෙයක්ද? නෑ. මේක හරිම සරලයි. මේක හරිම සරලයි. ඒකට අපි තුල තියෙන්න ඕන මොකක්ද? අපි තුල තියෙන්න ඕන උවමනාව, උනන්දුව පමණයි. ඒක නිසා අපි දැනගන්න ඕන පින්වත්නි, අපේ මේ ලෝක ජීවිතය වගේම අපේ පරලෝක ජීවිතයත් සාර්ථක කරගන්න කටයුතු සිද්ධ කරන්න අපි දැනගන්නට ඕන. මොකද මම කලින් කිව්වා අපි හැමෝටම සිද්ධ වෙනවා කවදා හරි දවසක මේ හැමදේම දාලා යන්න. දැන් ඔය ඇත්තොන්ට ගියක් දොරක් තියෙනවනේ නේ. බොහොම කැමැත්තෙන්, බොහොම ආසාවෙන්, බොහොම සතුටෙන් හදාගත්ත තමන්ගෙම කියලා ගියක් දොරක් තියෙනවනේ. දැන් ඒකේ ජීවත් වෙනවනේ. කවදා හරි දවසක් එනවා පින්වත්නි, තමන් අර බොහොම සතුටෙන්, ආදරෙන්, කැමැත්තෙන් හදපු තමන්ගෙම ගෙදර මැද සාලේ කිසිම හැලහොල්මනක් නැතුව පෙට්ටියක උඩ බලාගෙන ඉන්න වෙන දවසක් අපි හැමෝටම එනවා. අපි හැමෝටම එනවා. මේ බණ කියන මටත් එනවා, බණහන ඔය ඇත්තුන්ටත් එනවා. ඒක නිසා අප්‍රමාදීව මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ පින්දහම් කුසල් දහම් සිද්ධ කරගන්න. මිනිස්සුන්ට වරදිනවා. සමහර තැන්වල මිනිස්සුන්ට වරදිනවා. පෘථග්ජන මිනිස්සුනේ. හැබැයි අපි දැනගන්න ඕන අපි අතින් වන වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන නිවැරදිව අපේ ජීවිතය සකස් කරගන්න. ආයි නිකමට හිතන්න ආයි අපිට මේ සංසාරේ කවදා මේ විදියට බණපදයක් අහන්න පුළුවන් වෙයිද? දැන් අද අපි මිනිස්සු වෙලා ඉන්නවනේ. මේක අපේ අන්තිම මිනිසත් ආත්මය වුණොත්, මෙතනින් එහාට අපිට මිනිස්සෙක් වෙලා උපදින්න බැරි වුණොත්, ආයි අපිට කවදා මේ විදියට බණපදයක් අහන්න පුළුවන් වෙයිද? ආයි අපිට කවදා බුදුහාමුදුරන්ගේ ධර්මය ජීවමාන තියෙන කාලයක උපදින්න පුළුවන් වෙයිද? ඒක නිසා ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. තමන්ගේ ජීවිතය තමන්ටත් අනුන්ටත් වැඩදායක විදියට තමන්ගේ ජීවිතය ගත කරන්න. පින්දහම් කුසල් දහම් තමන්ගේ ජීවිතේ ඉඩ ලැබෙන හැම වෙලාවකම සිද්ධ කරගන්න. මෙලොව ජීවිතය ලස්සනට ජීවත් වෙන්න. තමන්ගේ දරුවෝ එක්ක, තමන්ගේ බිරිඳ ස්වාමියා, තමන්ගේ දුවදරුවෝ, තමන්ගේ හිතවතුන්, ඥාතීන් මේ හැම කෙනෙක් එක්කම සතුටින් ජීවත් වෙන්න. හොඳින් ජීවත් වෙන්න. කාටවත් අතපාන්න එපා. ඉන්න ටික කාලේ ලස්සනට ජීවත් වෙන්න. ඒ වගේම තමන්ගේ පරලෝ ජීවිතයටත් යමක් සිද්ධ කරගන්න. පරලෝ ගැන හිතලා තමන්ගේ ජීවිතයට පින්දහම් කුසල් දහම් සිද්ධ කරගන්න. ඉතින් එහෙනම් මේ 2025 මේ අවුරුද්ද අදින් ඉවරයි. එහෙම නේද? මේ අවුරුද්ද අදින් ඉවරයි. ඊට පස්සේ හෙට ඉඳලා අලුත් අවුරුද්දක්. අලුත් අවුරුද්දක් පටන් ගන්නවා. ඔයත් කල්පනා කරන්න මේ 2025 අවුරුද්දේ තමන්ගේ ජීවිතයේ තමන් අතින් යම් අඩුපාඩුවක් වුණා නම් ඒ අඩුපාඩු සියල්ල
ඊළඟ අවුරුද්දේදී නිවැරදි කරගෙන ලස්සනට ජීවත් වෙනවා කියන අදිෂ්ඨානය Taman තුල තියාගන්න. වෙච්ච දේවල් ගැන, වෙච්ච නරක දේවල් ගැන, වෙච්ච අකමැති දේවල් ගැන, දුක හිතෙන දේවල් ගැන හිතන්නේ නැතුව ඒ දේවල් වෙච්ච ඉවර. අතීතයේ වෙච්ච දේවල් දැන් වෙලා ඉවරයි. දැන් අපි ජීවත් වෙන්නේ වර්තමානයේ. යම් වැරද්දක් අඩුපාඩුවක් තමන්ගේ ජීවිතේ වුණා නම් ඒකෙන් තමන්ගේ ජීවිතේ හදාගන්න. පසුතැවි ඉන්න එකවත් දුක් වෙවි ඉන්න එකවත් නෙවෙයි කරන්න තියෙන්නේ. ඒවා පාඩම් කරගෙන තමන්ගේ ජීවිතේ නිවැරදිව හදාගෙන හොඳින් ජීවිතය ගත කරන්න. අපි කාටත් කවදා හරි දවසක මේ හැමදේම දාලා යන්න වෙනවා කියන එක අවබෝධයේ තියාගෙන ජීවත් වෙන්න. යන දවසට අපි අරගෙන යන්නේ අපි කරගත්ත හොඳ දේවල් පමණයි කියන එකත් මතක තියාගෙන තමන්ගේ ජීවිතේ ජීවත් වෙන්න කියන එක හැම කෙනෙකුටම මතක් කරනවා. ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්දේදී තමන්ගේ ජීවිතේ පින්දහම් කුසල්දහම් සිද්ධ කරගන්න. ඔයත් හැම කෙනෙකුටම නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න. හොඳින් තමන්ගේ ජීවිතය ගත කරන්න. හිතන පතන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්න. ලබන්නා වූ අලුත් අවුරුද්දේදී හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා හැම කෙනෙකුටම ආශිර්වාද කරනවා. ඉතින් එහෙනම් හැම කෙනෙක්ම තමන්ගේ මෙලොවත්, තමන්ගේ පරලොවත් තමන් විසින්ම සාර්ථක කරගන්න. කවදා හරි S2 පියාගන්න දවසට බය නැතුව හොඳින් තමන්ගේ S2 පියාගන්න පුළුවන් විදිහේ දේවල් තමන්ගේ ජීවිතයේ සිද්ධ කරගන්න කියන එක මේ උතුම් ධර්මදේශනාමය පින්කමෙන් ඔයත් සියලු දෙනාටම ධම්ම අවවාදයක් විදියට ලබා දෙනවා. ඉතින් එහෙනම් කල්පනා කරගන්න පින්වත්නි, දානයන් අතර උත්තරීතරම දාණය උතුම් ධර්ම දානමේ පින්කමක් මේ වෙලාවේදී සිද්ධ කරන්නට යෙදුනා. මේ උතුම් ධර්ම දානමේ පින්කමෙන් රැස් කරගත්තා වූ පින්දහම් කුසල්දහම් පළමු කොට ඔබ අප සියලු දෙනාම ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවරුන්ට අපි අනුමෝදන් කරනවා. වගේම විශේෂයෙන්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම දේශනාමය පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරනු ලබන දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන එයත් සියලු දෙනාටම අපි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම 2025 12/30 වන දින දිව්‍යන් සමුගත්ත මාසයක් සපිරෙන HM සජිත් නේද? සරත් මහත්මාණන්ට පරලෝ වශයෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටත් රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු ඒ රණවිරුවන්ට එවැගේම පහුගිය දවස්වල ස්වාභාවික ආපදාවන් නිසා ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වෙච්ච ඒ ඇත්තන්ට පරලෝ වශයෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටත් 2026 ලබන්නා වූ අලුත් අවුරුද්දට සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් යන මෙන්න මේ කරුණු පෙරදැඩි කරගෙන තමයි අපේ ආනන්ද මහත්මයා ඒ වගේම මහත්මිය ප්‍රදාන ඔය ඇත්තෝ මේ උතුම් ධර්මදේශනාමය පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන්න. ඉතින් එහෙනම් ආශිර්වාද කරනවා අපේ ආනන්ද මහත්මයා ඒ වගේම මහත්මිය ප්‍රදාන ඔබ සියලු දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ දේවාශිර්වාදයේ සැලසේවා. කරන කියන සියලුම සුබදායී වැඩ කටයුතු යහපත් වැඩ කටයුතු දිනෙන් දින සරප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම කෙනෙක්ටම කායික සුවය, මානසික සුවය, නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ආශිර්වාද කරනවා මේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති අපේ නායක හාමුදුරුවන් වහන්සේටත් අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේ මේ දවස්වල රෝගාතුරව පසු වෙන්නේ. ඉතින් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට අපි ආශිර්වාද කරනවා මේ සිද්ධ කරගත්තා උතුම් ධර්මදේශනාමය පින්කමෙහි ආශිර්වාද බලයෙන් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ කරන කියන සියලුම ජාතික ආගමික ශාසනික වැඩ කටයුතු හිතන පතන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. කායික සුවය, මානසික සුවය, තුන්රුවන්ගේ ආශිර්වාදයේ, දෙවියන්ගේ දේවාශිර්වාදයේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේටත් සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරන ආකාසට්ටා ච බුම්මට්ටා කියන ගාථාවෙන්
ඒ වගේම අපි මේ රැස් කරගත්තා වූ පින්දහම් කුසල් දහම් අනුමෝදන් කරනවා. මීට මාසයකට ඉහතදී මිය පරලොවයන්ට යෙදුණු එච්.එම්. සරත් මහත්මාණන්ටත් එවාගේම මේ රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරපු ඒ රණවිරුවන් සියලු දෙනාටමත් එවාගේම පහුගිය දිනයන් වල ඇතිවෙච්ච ස්වාභාවික විපත් නිසා ජීවිත වලින් වන්දි ගෙවන්නට සිද්ධ වුණ ඒ සියලුම දෙනාටමත් ඔබ නමින් මියයන්ට යෙදුණු සියලුම මියගේ ඥාතීන්ටත් මේ විහාරස්ථානයේ වැඩ වාසය කරලා අපවත් වන්ට යෙදුණු සියලුම ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ සිද්ධ කරගත්තා වූ පින්දහම් කුසල් දහම් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා කියලා හිතාගෙන සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්න නිවන් දක්නා ජාති දක්වා කිසිම ආත්ම භාවයක තිරසංගතාදී ආත්ම භාවයන් වල උප්පත්ති ලබන්නේ නැතිව නිවන් දකින්නතුරු උතුම් මංග සම්පූර්ණ මිනිසත් ආත්මයන් ලබා ගන්නට අවසන ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණය අවබෝධ කරගන්නට මේ සිද්ධ කරගත්තා වූ පින්දහම් කුසල් දහම් ඔබ අප සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා උතුම් සදහම් පාරමිතාවක්ම වේවා ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම හිතන පතන සියලුම දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සාදු කියලා හමු වැඳ ගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. පුඤ්ඤක්කෙතං අනුත්තරං දුල්ලදේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං. ඒ කියන්නේ දායක මාතෘ ගොඩක් ඉන්නවා. ඒ අය අතර එක්කෙනෙක් තමයි. ඉතින් බොහොම සතුටටපත් වෙන්න. එනම් පොඩි හඳුර බොහොම හොඳට ධර්ම දේශනාව පැවැත්වුවා මගේ දරුවෙක් වගේ. මොකද හේතුව මම එහා පැත්තේ අහගෙන හිටිය ආනන්ද මහත්තයා. මම ගියෙත් නැහනේ ආරාධනා කරන්න. ඉතින් මම එහා පැත්තටලා අහගෙන ඉඳලා වෙලාවටම ගිලම්පස් ටිකක් තෙව්වේ. ඒ නිසා ඉතින් බොහොම හොඳින් ඒ